ආයුබෝවන්. අද මාතෘකාව මම ඔයගලන්ට අරගෙන ඉන්නේ අපි හැමදෙනාම බොහොම ලෙන්ගතු දෙයක් ගැන කතා කරනවා. විශේෂයෙන් කිව්වොත් චිත්‍රපට නැත්නම් බයිස්කෝප් එහෙම නැත්නම් සිනමා කෘති හරි බර වචනෙන් කිව්වොත් මේ හැමදේම කියන්නේ අන්තිමට ෆිල්ම් එකක් ගැන. අපි ඕනම වීකෙන්ඩ් එකක මෙහෙම නැත්නම් වීක් ඩේ එක අපි මහන්සි වෙලා ඉන්න වෙලාවක චිත්‍රපටයක් බලනවා. ලස්සන මියුසික් වීඩියෝ එකක් බලනවා. ඇයි මේ දේවල් බලන්නේ? අපේ මනස, අපේ ගත සැහැල්ලු කරගන්න. ඒ කියන්නේ චිත්‍රපටයකට පුළුවන් අපි බලන මියුසික් වීඩියෝ එකකට පුළුවන් අපි ඉන්න ස්ටේට් එකකින් වෙනම තැනකට අපිව අරගෙන යන්න. අපිව කාම් කරන්න. මේක තමයි කලාවේ තියෙන විශේෂත්වය. ඉතින් මේ කලාව මෙතරම් ක්‍රියාවක් කරන්න කලාව අපිට ගෙන එන්න පුළුවන් හැකියාවක් තියෙන පිරිසට අපි හැමතිස්සෙම අතහිත දෙන්න ඕනේ. මොකද ඒ අය තමයි අපිව මේ හීන ලෝකවලට අරගෙන යන්නේ. අපි කැමති ලෝකවලට අරගෙන යන්නේ. පරම්පරා ගණනාවක් තිස්සේ මේ කලාකෘති නිර්මාණය කරන නිර්මාණකරුවෝ බොහෝමයක් අපිට හමු වෙලා තියෙනවා. ඉතින් ඉදිරියටත් අනාගතයේදී මේ කලාකෘති නිර්මාණය කරන නිර්මාණකරුවෝ බිහි කරන්න පුළුවන් වෙන විදිහේ එපිසෝඩ් එකක් අද මේ පොඩ්කාස්ට් එකෙන් ඔයගලන්ට අරගෙන තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. අද අපි සූදානම්ෙන් ඉන්නවා ලංකාවේ අපේ ලංකාවේ අනාගතයේදී ෆිල්ම් මේකර්ස්ලා වෙන්න බලාගෙන ඉන්න පිරිසකට කතා කරන්න ඔවුන්ගේ ඒ හීනය හැබෑ කරන්න. මේ හීනය හැබෑ කරන්නේ මම නෙමෙයි. අපි මේ වෙලාවේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මාත් එක්ක එහා පැත්තෙන් ඉන්නවා විනෝද් පෙරේරා. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මං හිතන්නේ පළවෙනි මාස දෙකේදී වගේ මට විනෝද්ගෙන් කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන ශ්‍රී ලංකන් බිස්නස් එකකට වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එකේ නිර්මාණකරුවා වෙන්නේ විනෝද්. දැන් මම බැලුවා මොනවද මේ විනෝද් කරලා තියෙන දේවල්. මොනවද පොඩක් බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරලා බලන්න ඉතින්. විනෝද් මට වීඩියෝස් ටිකක් කියවුණා. මට හිතා ගන්න බැරි වුණා ඒ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක, ඒ කන්සෙප්ට් එක, ඒ අරගෙන තියෙන අවුට්පුට් එක. ඇත්තටම ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක් වගේ නිර්මාණය කරලා තියෙනවා. මම මේ කවදාවත් ඔයාලට කියලා නැහැ. මම හිතුවා අද සර්ප්‍රයිස් එකක් විදියට කියනවා. Thank you. ඉතින් විනෝද් අද දවසේ සුබ ආරංචියක් අපිට අරගෙන එනවා ලංකාවේ ඉන්න ඔබට. විනෝද්ගේ පළවෙනිම පොත නම The Fundamentals of Filmmaking. ඊතරම් හැකියාවක් තියෙන විනෝද්, ඒ කියන්නේ අපි දකින මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ප්‍රොඩක්ෂන් එකක් කරන්න ලංකාවේ කෙනෙකුට තියෙන හැකියාව ලංකාවේ ඉන්න ඔබට හඳුන්වා දෙන්න තමයි විනෝද් පෙරේරා මේ විදිහට සූදානම් වෙන්නේ. මේ පොතෙන් පුළුවන් ඔබ හීන දකින ඒ කලාකෘති නිර්මාණය කරන සිනමා කෘති නිර්මාණය කරන නිර්මාණකරුවා බවට පත් වෙන. මං හරි නේද විනෝද? එහෙම කියන්න පුළුවන්. හරිම ආඩම්බරයි මට මේ පොත දකිද්දී. මේක හරිම නිකන් posh looking. හරියටම කිව්වොත් The Fundamentals of Filmmaking. දැන් මමත් හැමදාම මේ ඉස්සරහම ඕන වෙලා හිටියට මේ නිර්මාණවල කවදාවත් මේකේ බෑක් එන්ඩ් එකේ කොහොමද මේ දේවල් වෙන්නේ? කොහොමද කැමරා එකකට අපි ලෙන්ස් එකක් තෝරගන්නේ? මොකද්ද මේකට හරියන කැමරාව? මොකද්ද හරියන ලයිට් එක? ස්ක්‍රිප්ට් එකක් කොහොමද හදාගන්නේ? චුට්ටක් ඒක ගැන දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා. නමුත් මේක ලොකු ප්‍රොසීජර් එකක් නේ. මේ පොත ඇතුලේ විනෝද් දකින්න විදියට මොනවද මේ ෆන්ඩමෙන්ටල්ස් කියලා ඔබ අඳුන්ලා දෙන්න? මට ඇත්තටම ඕනේ මේ ෂෝට් ෆිල්ම් කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒකෙදී මට හිතුණා හරි මම සිලබස් එකක් මම ඒකට හදාගෙන ගියා. මට ඒක අවුරුදු ගානක ඉඳන් තිබ්බ ඩ්‍රීම් එකක්. මේ මොකද මම ස්ටඩි කරපු දේවල් වලට මට ඕන මේක කොයි හරි මම සේව් කරලා තියාගන්න ඕනේ. මම ස්ටඩි කරපු දේවල් ටික. ඉතින් ඒකට මම අවුරුදු දෙකක විතර කාලේ නම් මේ ඉන්ෆර්මේෂන්ස් ටික හොයාගෙන ටික මම ස්ටඩි කරපු ඒවා මගේ වර්ක් එක්ස්පීරියන්ස් උයි ඔක්කොම එකතු කරගෙන මේකට වැඩ කරගෙන ගියා. ෆිල්ම් එක කෙනෙක්ට ඕන කරන ෆන්ඩමෙන්ටල්ස් ටික ඉන්ඩස්ට්‍රි ලෙවල් ස්ටෑන්ඩඩ් එකට යාට ඕන කරන පාත් එක තමයි මේ පොතේ තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අවුරුදු 12ක 13ක ළමයෙක් ඉන්නවා නිකන් හීනයක් දකිනවා මම ලොකු වෙලා ෆිල්ම්ස් හදනවා මම කැමරාමන් කෙනෙක් වෙනවා මම ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වෙනවා මම තමයි මේ වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් වල ෆිල්ම්ස් හදන්නේ කියලා හිතන දරුවෙක්ට මෙතනින් තනිකරම පටන් ගන්න පුළුවන්. මේක තමයි සීරෝම ලෙවල් එක. මං හරිද? හරියටම හරි. ඒ කියන්නේ මම ඕක හදලා තියෙන්නේ ස්ක්‍රිප්ට් එකේ ඉඳලා ඊට පස්සේ
ස්ක්‍රිප්ට් එක කොහොමද ඩෙවලොප් කරන්නේ ස්ක්‍රීන් ප්ලේ එකකට. පස්සේ සිනමැටෝග්‍රැෆි වලට එනකොට ඊට කලින් මම ඔතන යුනිට් එකක් දාලා තියෙනවා ඇනලොග් ෆොටෝග්‍රැෆි. ඇනලොග් විදිහට ඒගොල්ලන්ගේ නොලෙජ් එක දෙනවා එතන සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න කලින් එයාට ඕන කරන නොලෙජ් එක. ඒ කියන්නේ ඔයාට මැනුවල් සෙටින්ග්ස් ටික ඕනම එන්වයරන්මන්ට් එකකදී කොහොමද ඔයා කැමරා එක හසුරුව ගන්න. ඒ වගේ. ඊට පස්සේ සිනමැටෝග්‍රැෆි රූල්ස්, ඊට පස්සේ ෆිල්ම් මේකින් වල තියෙන 3 act structures, එතකොට lighting ඒ වගේ step by step. එතනින් පස්සේ directing කොහොමද actors ව direct කරන්නේ. එතනින් පස්සේ post production එකේදී කොහොමද production documents ටික handle කරන්නේ සහ set එකේදී කොහොමද මේ දේවල් වෙන්න ඕනේ. එතනින් පස්සේ film post production එක දක්වා සහ එතනින් පස්සේ deliver කරාට පස්සේ screen carriers කොහොමද හොයාගන්නේ. මේ කියන්නේ media පැත්තෙන් මේ පොතෙන් ගන්න knowledge එකෙන් එයාට පුළුවන් pathways ගොඩක් open කරගන්න. එතකොට විනෝද දැන් මෙහෙම හිතුවොත් දැන් ඔයා ඕස්ට්‍රේලියාව වලට ඇවිල්ලා මම අහපු විදියට IT ෆීල්ඩ් එකේ ඉඳලා ඊට පස්සේ තමයි මේ ෆිල්ම් මේකින් පැත්තට එන්නේ. ඔයා මේක ආරම්භ කරන කාලේ ඔයාට අයිඩියා එක ආපු කාලේ ඔයාට හිතලා දිනවද මේ වගේ පොතක් ඔයාට තිබ්බනම් හොඳයි කියලා? මම මේ පොත ලියන්න එක හේතුවක් ඒක තමයි. ෆිල්ම් එකේ මේ මම ස්ටඩි කරද්දී පටන් ගත්තේ certificate for screen and media. ඊට පස්සේ මම ඩිප්ලෝමා එක කරා හෝම් ස්ක්‍රීන් එකේ screen and media. ඊට පස්සේ බැචලර් එක කරා. ඩිප්ලෝමා එක කරද්දී සහ certificate for කරද්දී අපිට මට මතක විදිහට subjects 16ක් විතර තියෙන අවුරුද්දට විතරක්. so 1 year course එකක් certificate එකයි ඩිප්ලෝමා එකයි ඒකත් 1 year. බැචලර්ස් කරද්දී අපිට තියෙන්නේ 8 වගේ. කියන්නේ හරියටම ඩිප්ලෝමා එකෙන් half වගේ තමයි බැචලර්ස් වල 1 year සමාන වෙන්නේ. ඒ වුණාට weight එක වැඩි. සහ බැචලර් එක කරද්දී යුනිවර්සිටි එකේදී ඒගොල්ලෝ they don't really care. ඔයාගේ අතේ තමයි ඔයා තියෙන්නේ. ඔයා දැනුම අරගෙන ක්ලාස් එකෙන් උඩට ඇවිල්ලා ඔයාගේ ප්ලේස් එක හදාගන්න එක තනිකර ඔයාගේ මත තියෙන දෙයක්. ඩිප්ලෝමා සර්ටිෆිකේට් කෝස් කරද්දී සමහර විට ලංකාවේ වගේ ක්ලාස් එක වගේ ඔයා දවසක් දෙකක් ආව නැත්තම් සර් කතා කරලා අහනවා මොකද වෙන්නේ all good caring සහ ඒගොල්ලෝ පුෂ් කරනවා. හැබැයි යුනිවර්සිටි එකේදී ඒ දේ වෙන්නේ නැහැ. යුනිවර්සිටිස් වල ඔක්කොම ෆයිනල් ප්‍රොඩක්ෂන්ස් වෝට් කරලා තමයි අපිට ප්‍රොඩක්ෂන් එක කරන්න හම්බෙන්නේ. ඒ කියන්නේ ක්ලාස් එකේ තියෙන টොප්ම වෝට්ස් ගන්න එක්කෙනාට තමයි ඩිරෙක්ට් කරන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඊළඟට හම්බෙන්නේ සිනමැටෝග්‍රැෆි ඊළඟට වෝට් කරන කෙනා. ඒ කියන්නේ අනිත් ළමයි තමයි වෝට් කරන්නේ. එතකොට මට සිනමැටෝග්‍රැෆි හම්බුනේ මට ඒක තමයි ඕන වෙලක් තිබුණේ. මම කරපු උදාහරණයක් විදිහට මම ඩොකියුමන්ට් ප්‍රොඩක්ෂන් එක ෂෝට් ෆික්ෂන් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එක එතකොට තව එක්ස්පෙරිමෙන්ටල් ස්ක්‍රීන් කියලා මම යුනිට් එකක් කරා. ඒ තුනේම මට ඩිරෙක්ටිං හම්බුණා සහ මම එඩිටිං කරා. ඒ වගේ මම හැම වෙලෙම පුෂ් කරා. මට පුෂ් ගන්න පුළුවන් උඩරිම හැම වෙලෙම. ඒත් මට ඕවර්ऑල් මට 2% වලින් මට high distinction හම්බුනේ නැහැ 2% වලින් end of the day. Okay. මට distinction. මට හිතුණා සමහර තැන් මම කෝස් යුනි එකේ කරද්දී මේ දේවල් මම කලින් දැනගෙන හිටියා නම් මට කලින් පිච්චිලා තිබුණා. සමහර විට මට මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා. එතකොට මට යුනිවර්සිටි ඩිග්‍රී එකක් වුණා මට සමහර මිස්ප්ලේස් වෙච්ච තැන් තිබුණා. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මේ කොහෙදද මම පොඩ්ඩක් මොනවද වැරදිලා තිබ්බා. මේ පොතේදී මම කරේ මට මිස් වෙච්ච තිබ්බ දේවල් ටික මම ෆික්ස් කරපු එක. right. වෙන කාටවත් ඒක මිස් නොවන විදියට එතකොට සමහර විට කෙනෙක් දැකලා දැකලා මගේ වැඩ දැකලා මටත් මේ වගේ කරන්න පුළුවන් කියලා හිතලා පොත ගන්නවා නම් එයාට පුළුවන් වෙන්න ඕනේ මට වැඩිය හොඳට කරන්න. අනිවාර්යයෙන් මේක මාර්ග thought එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර එහෙම රිවීල් කරනවා හරි අඩුයිනේ. මට මේක තමයි මිස් වෙච්ච තැන. මම ඒක අනිත් අයට කියනවා. ඒක මාරව thought එකක් වෙනවා. That's very nice of you. දැන් මේ පොත දැන් ඔයා මෙහෙම ඉගෙන ගත්තා ප්‍රොඩක්ෂන්ස් කරගෙන ගියා. ඒතර ඕස්ට්‍රේලියන් කට්ටියත් එක්ක වැඩ කළා තිනවා. ලංකාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කට්ටියත් එක්ක වැඩ කළා තිනවා. නමුත් දැන් මේ ඉගෙනගත්ත දේවල් මේ විදිහකට පොතකට එකතු කරන්න හිතුවේ ඇයි? අර වගේ අනාගතයේ ඉන්න කට්ටියට අනාගතයේ බිහිවෙන්න ඉන්න කට්ටියට මේ වගේ පොතකින් සිම්පල් ෆෝම් එකකින් පටන් ගන්න හිතුවේ ඇයිවා? මම ඒකට මේ වගේ උත්තරයක් දෙන්නම්. මම ආස කරන ඇක්ටර් කෙනෙක් තමයි ඩෙන්සල්
කොෂින්ට. එයා ඉන්ටර්වියු එකේදී මම දැක්කා එයා කියනවා සෙල්ෆිෂ්ම දේ කෙනෙක්ට කරන්න පුළුවන් තව කෙනෙක්ට උදව් කරන එක කියලා. You have to think it a different way. Yeah, I actually get it kind of in I don't know. You know ඒක Yeah. මෙහෙමද මම හිතන්නේ දෙයට දැන් කෙනෙක්ට කියන්න පුළුවන් එයා හරි selfish දැන් අපි ව්‍යවහාරයේ කියන විදිය selfish එක එයා හරි ආත්මාර්ථකාමී එයා එයාගෙන විතරයි හිතන්නේ වගේ එකක්. Yes. එතකොට මෙතනත් සමහරට එහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද මම ඒක enjoy කරනවා. මම share කරන එක මම enjoy කරනවා. ඔයාලට satisfaction එකක් තියෙනවා. ඔව් ඉතින් ඒක මට අනුව ඒක හරි selfish. ඒක මට කරන දෙයක්. මම share කරන එක ඒක මම වෙනුවෙන් කරන්නේ. අනිත් එක මෙහෙම දෙයක්ත් තියෙනවානේ අපි හොඳ දේවල් කරා මේක අපිට ආයෙ ලැබෙනවානේ. මම ඒකත් selfish තමයි. හරියට හරියට මට හිතෙනවා ඔයා හරියට කියලා ඉන්නේ කියලා. මම ඇත්තටම එහෙම හිතන කෙනෙක්. ඔව්. ඒක මාර හොඳයි. ඉතින් මේකෙන් කෙනෙක් ඉගෙන ගන්නවා නම් අනාගතේ අපිට හිතන්න බෑ සමහර විට මාරම හොඳ ක්‍රියේටිව් ෆිල්ම් මේකර්ස්ලා මේ පොත හරහා බිහි වුණොත් ඒකේ පින හම්බෙනවා තමයි. ඒක ඇත්තටම මම මේ කතාව අහලා තිබුණේ නැහැ. But it actually applies to me too. I do the same. Fundamentals of filmmaking. ඇත්තටම මම මේක චුට්ටක් උඩින් බැලුවා. හරිම simplest form making තමයි හැමදේම ලියලා තියෙන්නේ. ඒ කියන්නේ අර අපි මුලින් කිව්වා වගේ film making තියා මේ අපි හිතමු චිත්‍රපට ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ෆිල්ම් බලලා විතරයි නම් තියෙන්නේ. එහෙම කෙනාට තේරුම් ගන්න පුළුවන් විදිය හරිම සිම්පල් ලැන්ග්වේජ් එකකින් මුල සිට සරලව හරියටම කිව්වා. ඔක ඔයා හරියට ඔයා ස්ටෙප්ස් ටික ෆලෝ කරොත් this is the step you have to follow. මෙතනින් හැර මොකද 100% මට කියන්න පුළුවන් මේ පොතේ තියෙන ලයින් අප් එක. ඔයා මේ විදියට ඔයා ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නවා නම් පොතේ තියෙන ෆස්ට් එක ස්ක්‍රිප්ට් රයිටින් ඊට පස්සේ තියෙනවා නම් ඊළඟ ටයිටල් එක. ඔයා ස්ටෙප් බයි ස්ටෙප් එක කරගෙන යන්න you will end up with doing a good short film or whatever you want. Nice. දැන් මම මෙහෙම පොඩි ප්‍රශ්නයක් අහන්නද මට තෝරන්න තියෙන්නේ නැහැ. දැන් ඔයා ගොඩාක් කල් අරගෙන ගොඩාක් අවුරුදු ගාණක් මහන්සි වෙලානේ මේ ඉගෙන ගත්තේ. මේකේ මහන්සියට එහා ගියපු ලොකු වියදමක් තියෙනවා. ලොකු cost එකක් තියෙනවා. ඔස්ට්‍රේලියාව වල ඉගෙන ගන්නවා කියලා කියන්නේ you have to pay in dollars which is a very very expensive thing අපි as Lankans. එතකොට කොච්චර විතර ගාණක් ගියාද ඔයාලට කෝසස් ටික ඔක්කොම කරන්න? මම කරපු කෝසස් ටික මුලින් කියනම certificate for in screen and media කරා. diploma in screen and media complete කරා. 1 year දෙකම 1 year courses. then ඊට පස්සේ bachelor of film television and animation complete කරා DKIN එකේ. ඒක 3 year degree එක මම 2 years වලින් කරා. මම first year extension හම්බුන නිසා මේ තුනම මම So this is all in 4 years? all in 4 years. මං හිතන්නේ 100k over 100k විතර ස්පෙන්ඩ් කරනවා රුපියල් ගත්තොත් මිලියන 250 වගේ ගාණක්. ඒකත් අවුරුදු 4ක් මේ ගොඩ කාලයකට කලින් දැන් ඊටත් වැඩිද? ඔව් මම ඒ ගාණ වගේ කියන්නේ අවුරුද්දට පොඩි ගාණක් තමයි වෙනස් වෙන්නේ. ඒ වගේ ගාණක් තමයි තියෙන්නේ. මෙතන සල්ලි වලට වඩා මට හිතෙන්නේ ඒක ඔයා ගන්න එක්ස්පීරියන්ස් එක ඔයා හදන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මේන්ම තින් එක තමයි විශේෂම දේ ඔයා බිල්ඩ් අප් කරනවා වගේ නෙට්වර්ක් එක. it's most very important. මට මේ අවුරුදු 4 තුර මම බිල්ඩ් අප් කරපු නෙට්වර්ක් එක සහ ඒ හදාගත්ත කනෙක්ෂන්ස් ටික යුනි එකෙන් මම ගත්ත එක්ස්පීරියන්ස් ටික ඒ සහ මම යුනි එකේ මම ගොඩක් බාහිර වැඩ ගොඩක් කරා. මම co-founder ශ්‍රී ලංකන් student association එකේ. ඉතින් ඒ දේවල් කරන ගමන් තමයි මම මේ This is very good for networking. ඔයා මේ ගාන වියදම් කරාට ඩිග්‍රී එකට සමහර දේවල් මම ඇත්තටම මාර ඉම්පෝටන්ට් දේවල් මම ඉගෙන ගත්තේ වොලන්ටියර් කරනකොට. ෆයිනල් ස්ටුඩන්ට්ස් ලගේ වොලන්ටියර්ස් මම කරලා තියෙනවා within 1 month මම වොලන්ටියර්ස් කරා 4 projects වල. මගේ එක ලෙක්චර් කෙනෙක්ගේ personal production එකකට එයා ඇහුවා මේ විනෝද මට වින් කියන කියන්නේ වින් can you come and just help me out for එයාට sort out කරගන්න editing ටික. මම ඒකෙදි ඉගෙන ගත්ත දේවල් මම ඇත්තටම මේ post production unit එක ඉගෙන ගත්තේ නැති දේවල් මම ඒකෙදි අල්ලගත්තා. සමහර මේ ටෙක්නික්ස් එහෙම. ඔයාගේ network එකත් එක්ක ඔයා කොහෙන්ද දැනුම එකතු කරගන්නේ කියන එක හරි important. සමහර විට මේ මුදලම ගෙවලා කරන වෙන කෙනෙක්
ගන්න knowledge එක වෙනස් වෙන්න පුළුවන්. එයා කොහෙන්ද catch ඔයා කරගන්නේ? කොච්චර ඒ වෙනුවෙන් කැප වෙනවද මහන්සි වෙනවද කියන එක සහ ඔයාට තියෙන කොහොමද ඉඩ කියන්නේ තියෙන උනන්දුව මේකට ගොඩක් වැදගත් කියලා තමයි ඉතින් එතකොට මේ මුදලට ඇත්තටම මේක එහෙම මෙච්චරක් මේක මේක වැදගත් measure කරන්න කියලා බෑ. කියන්න බෑ. ඒක පුද්ගලයන් පුද්ගලයාට depends වෙනවා. ඔය කියන කතාව හරියටම හරි. දැන් මම අවුරුදු 14න් තමයි ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වෙන්නේ. ඒතකොට මුලදී අපි සල්ලි ගැන හිතන්නේ අපිට ඕනේ ටීවී එකේ කොහොම හරි මූණ දාගන්න. ඒක ලොකු කට්ටක්. ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් පටන් ගන්නකම් එළියේ ඉන්නවා. ඉතින් මේ කට්ට හරියටම කට්ට කෑවොත් තමයි මේකේ ෆුල් බේසික්ස් ටික ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට යම්කිසි කාලයක් ගියාට පස්සේ තැනකට ආවහම අපිට ස්ටේබල් වෙන්න පුළුවන්. අපි ඒ බෑග්ග්‍රවුන්ඩ් එක සියල්ලම දැනගෙන ඉන්නකොට. කියන්නේ මම මෙහෙම කිව්වොත් ඒ කියන්නේ අපි කම්ෆර්ටබල් zone එකකට එනවා ඔයා rules ටික ඔක්කොම දැනගත්තට පස්සේ. then you can play. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. this is very tricky. දැන් හැමදේම ඉන්ටර්නෙට් එකේ තියෙනවානේ විනෝද. ChatGPT එක ChatGPT is my best friend sometimes. So I talk to ChatGPT all the time. මම මේක කරලා කමක් නැද්ද? මෙහෙම කරලා කමක් නැද්ද කියලා මම හැමදේම අහනවා. ඒ වගේ AI tools වැඩිවීමත් එක්ක දැන් සමහර විට මේ කෝස් එකක හෝ පොතක හෝ තියෙන අවශ්‍යතාවය කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකටද මේකේ තියෙන මොකද්ද මේකේ විශේෂත්වය? මම මේකම අහන්න මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? Simple answer, saving your time and trust. Right. ඇත්තටම මේ පොත කරද්දී මම පුළුවන් තරම් මම දන්න දේවල් මම ඉගෙන ගත්ත දේවල් එක්ස්පීරියන්ස් පුළුවන් තරම් මම data එකතු කරා. එකතු කරලා ඊට පස්සේ තමයි මම අයින් කරන්න පටන් ගත්තේ. මේක කියන්නේ මට ඕනුනේ ඔක්කොම ටික අරගෙන එතනින් හොඳම ටික ගන්න කියන්නේ ෆවුන්ඩේෂන් එකකට ඕන කරන knowledge එක තමයි මට දෙන්න ඕනුනේ. එතකොට මම පුළුවන් තරම් ඔක්කොම data ටික එකතු කරලා අනිත් ටික එතකොට දැන් ස්ටුඩන්ට් කෙනෙක්ට පුළුවන් මේ පොත අරගෙන එයාට තව ඕකේ ඩීප්ලි ඉගෙන ගන්න ඕන නම් එයාට පුළුවන් ChatGPT සර්ච් කරලා හරි ඉන්ටර්නෙට් එකේ කොහොම හරි එයාට තව ඒ ගැන තව ඩීප්ලි ඒ ගැන ඉන්ෆර්මේෂන්ස් හොයාගන්න. එයාට දැනුම ටික එකතු කරන්න. බට් මම කියන්නේ මේකේ තමයි ඔයාට යන්න ඕන ස්ට්‍රක්චර් එක තියෙන්නේ. එතකොට විනෝද් මම දැක්කා මේකේ හරිම දන්න මුණු කීපයක් ඉන්නවා ෆීඩ්බැක්ස් දීලා තියෙනවා රුක්මාලි රෝෂ් එතකොට බානුක මනෝරත්න ඒත් එක්කම චන්දිම ජයනති සංජය දිසානායක මේ හැමෝම සමාවෙන්න ඒ වගේම පුෂාන්ත සන්නස්කර සර් දුන්නා මට මේ version එකට ඇඩ් කරන්න හම්බුනේ පොඩ්ඩක් දවසක් පරක් කරලා මේක ප්‍රෙස් එකේ තිබුණේ අය මේ හැමතැනම මට ෆීඩ්බැක්ස් දීලා තියෙනවා හරිම පොසිටිව්ලි ඔයාගෙන ගුණ කතමයක් කරලා තියෙනවා මෙතන මේ ඉස්සරහ ඔයගලන්ට දැක්කොත් බලන්න පුළුවන් පුල්සයි ෆොටෝ එක තිබ්බනම් හොඳයි බට ඊළඟ version එකට බලන්න ඒ කට්ටිය මේ ලැබිලා තියෙන ෆීඩ්බැක්ස් ගැන ඔයාලට මොකද කියන්න තියෙන්නේ බ්ලෙසිං එක ඒගොල්ලෝ මට කියන්නේ පුල්ස රුක්මල අයියා බානුක අයියා චන්දි අයියා සංජය අයියා ඒගොල්ලෝ ඔක්කොම ඉන්ඩස්ට්‍රි එකේ මේ well known people especially ඔස්ට්‍රේලියාව වල ඔස්ට්‍රේලියාව ඉතින් මම ගොඩක් ඒගොල්ලොත් එක්ක වැඩ කරලා තියෙනවා ඉතින් මට හිතුණා මේක මුලින්ම ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන්ගේ අදහසක් දැනගන්න ඒගොල්ලෝ මොකක්ද මේක ගැන හිතන්නේ කියලා ඉතින් ඒගොල්ලෝ මොනවද කියන්නේ තියෙන කියලා ඔයගලන්ට පොත බැලුවම ඉස්සරහින්ම බලන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කියලා තියෙනවා මේකේ ෆවුන්ඩේෂන් කෝස් එකක් විදියට ඒ බේසික් knowledge එක දීලා තියෙනවා කියලා. කොහොමද ඒක වෙන්නේ? මම කලින් සඳහන් කරා වගේ මට ඕනුනේ ෆවුන්ඩේෂන් ෆිල්ම් මේකින් කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඉතින් ඒකේ මේ ෆස්ට් ස්ටෙප් එක තමයි පොත. right. මගේ ඊළඟ ස්ටෙප් එක මම මේක ඉන්ටෙන්සිව් 1 month ෆිල්ම් මේකින් කෝස් එකක් ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඒක ස්ටාර්ට් කරන්නේ මේ 6th of April. nice. තව මාස කිහිපයක් තියෙන්නේ. එතකොට මේ පොතේ අපි ඒක විස්තර ඉස්සරහට කියනවා ඒක නේද බලාගෙන ඉන්න කට්ටියට අපි විස්තර කියනවා කොහොමද ඒ කෝස් එකට සම්බන්ධ වෙන්නේ මොකක්ද ඒකද සිද්ධ වෙන්නේ කොහොමද විනෝද්ගෙන් ඔයගොල්ලෝ ෆිල්ම් මේකර් කෙනෙක් බවට පත් වෙන්නේ කියලා මේ පොතේ ඔයාලගේ සීක්‍රට්ස් තියෙනවද මට එහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා මෙහෙම මම දන්නේ ෆිල්ම් මේකින් වල සීක්‍රට්ස් නැහැ ෆිල්ම් මේකින් වල තියෙන්නේ rules and techniques හරි එතකොට මෙතනදී මම සීක්‍රට් එකක් කියලා අහුවොත් මට මේ වගේ උත්තර දෙන්න පුළුවන්. සමහර දේවල් මම කලින් කිව්වා වගේ ඩිග්‍රී එක කරද්දී ස්ටඩිස් කරද්දී සහ මගේ වර්ක් එක්ස්පීරියන්ස් එකේදී සමහර දේවල් මට ක්ලික් වෙච්ච දේවල් තියෙනවා මම ඒක සිලබස් වල නැති දේවල්.
සමහර දේවල් තියෙන්න පුළුවන් ඉතා සුළු දෙයක් ඒකින් සමහරට ඔයාගේ බ්‍රේන් එකේ යම්කිසි දෙයක් හරියට ටික් වුණොත් you can do something different than usual. එහෙම දේවල් මම ඔබට කීපයක් ඇඩ් කරලා තියෙනවා. එතකොට විනෝද දැන් මම මේ ෆිල්ම් මේකින් කියලා කිව්වහම මට එකපාරට මතක් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ මට බෑ. මට ඒක කරන්න බෑ කියලා මට හිතෙනවා. මොකද කැමරා එකක් ෆික්ස් කරගන්න මම දන්නේ නැහැ. ට්‍රයිපොඩ් එකක්වත් ෆෝකස් එක හදාගන්නවද අපර්චර් කියයි. අරවා මේවා මම දන්නේ නැහැ. So I can't do film making. But I can do scripts. But then I saw script writing is a part of it. So I can make films actually. මේක හරි නේද? ෆිල්ම් මේකින් කියන්නේ ටීම් වර්ක් එකක්. ඒකේ different departments තියෙනවා. writing department එක. ඒතකොට script එතකොට ඒකයි මම කිව්වේ මේක ගොඩාක් wide විදියට open වෙන opportunities ගොඩාක් තියෙන industry එකක්. ඔයාට script writer කෙනෙක් වෙන්න පුළුවන්, director කෙනෙක් වෙන්න පුළුවන්, cinematographer කෙනෙක් වෙන්න පුළුවන්, post production editor කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් boom operator කෙනෙක්, sound designer කෙනෙක්, makeup artist කෙනෙක්, එතකොට set designer කෙනෙක්. ඒ වගේ industries ගොඩාක් වල එකතුවක්. හොඳ ෆිල්ම් එකක් කියලා කියන්නේ ටීම් වර්ක් එකගේ තියෙන ඒ strong understanding ඒ relationship එක. මේකේ මම include කරලා තියෙන කොහොමද relationship build කරන්නේ. ටීම් වර්ක් එකක් විදිහට කොහොමද production එකක් successfully screen level එකට script එකේ ඉඳලා screen level එකට ගේන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් script writing ගැන කතා කරනවා නම් බලමු දැන් සාමාන්‍ය හරි මට සීන් එක ඇවිල්ලා වැඩේ ඇවිල්ලා මට ලියුමක් එනවා. කොහොමද මේක අපි ස්ක්‍රිප්ට් එක ගන්න? script writing වලදී අපි කියනවා don't tell, show the story. Right. ඒ කියන්නේ දැන් ඔයා සචිනි කියලා ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන නම් අපි කියන්නේ නැහැ හලෝ මම සචිනි කියලා එහෙම ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැහැ. හායි සචිනි මට ලියුමක් එනවා. It's very boring script writing. අපි කියන්නේ it's very boring writing කියලා. එතකොට අපි build up කරන්න ඕනේ. එතකොට අපි ඊට කියන්න වෙන විදි තියෙනවා. සමහරට ඔයා එළියට ගිහලා ලියුම් ටිකක් බලනවා. ඒ ලියුම් වල ඔයාගේ නම තියෙනවා. ඔයා ඒක බලන. එතකොට අපිට පෙන්වන්න පුළුවන් ඔයා නම දිහා බලනවා. ඔයා දන්න එක කියන්නේ ඔයාගේ. හැබැයි audience එක දන්නේ නැහැ ඒක ඔයාගේද නැද්ද කියලා. ඔයා වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. එතකොට කුතුහලයක් එනවා. අපි කොහොමද ඔයා කියලා එක ඊට පස්සේ establish කරන්නේ? සමහර විට අපිට තව ස්ටෝරි එකක් බිල්ඩ් අප් කරන්න පුළුවන්. සමහර විට ඔයා හැරෙන්න යනකොට පෝස්ට්මන් කෙනෙක් ඇවිල්ලා හෙලෝ ඔයාට ලියුමක් කියලා දෙන්න පුළුවන්. සමහරට ඒකේ ඔයාගේ නම තියෙන්න පුළුවන්. එතකොට අපිට ඒක සචිනි කියනවා. එතකොට ඔඩියන්ස් එක කන්ෆර්ම් වෙනවා රයිට් මේ සචිනි කියලා. එයා මේ ඔයාට කියලා මේ තව නැත්තම් මිස්ගේ නම සචිනි නේද? ඔව්. ඉතින් නමත් එස්ටැබ්ලිෂ් කරලානේ අපි. ඒ වගේ ස්ක්‍රිප්ට් රයිටින් කියන්නේ විෂුවලි ඔයා දකින දේ ස්ක්‍රිප්ට් එකකට ගන්න එක different language. It's not book writing. හැබැයි අපි ගත්තොත් දැන් ඒ don't tell, show the story. අපි cinematography වලට එනකොට අපි කියනවා don't show the story, move the story. ඒ කියන්නේ you just ඔයා නිකන් පෙන්වන්න එපා. ඔයා move කරන්න story එක. That's cinematography. Nice, impressive. එතකොට දැන් මේ පොතත් එක්ක එකතු කරලා ඔයාගෙන් එනවා course එකක්. ඔව්. 1 month course එකක්. ඔව්. Am I correct? Intensive 1 month course එකක් ලංකාවට එනවා 6th of April. ඒකෙදි students ලා short film එකක්, documentary production එකක් සහ music production එකක් produce කරනවා script එකේ ඉඳලා screen එක වෙනකම් within 1 month. Available spots තියෙන්නේ 55 students ලා විතරයි ඒ chance එක තියෙන්නේ first intake එකට. එතකොට දවස කිව්වේ අප්‍රේල් 6 වෙනිදා. කොහෙද කොහොමද වෙන්නේ? මේකට කොහොමද කෙනෙක්ට join වෙන්න හැකියාව තියෙන්නේ? ඔව්. location එක තමයි Gap HQ Colombo 7. මගේ WhatsApp එකට හරි මගේ social media through contact කරගන්න පුළුවන් register වෙන්න. yeah. වයස කොහොමද? වයස ප්‍රශ්නයක් තියනවද? ෆිල්ම් මේකින් වලට වයස ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ course එකට අවුරුදු 18 ඉඳලා ඕනම කෙනෙක්ට join වෙන්න පුළුවන්. මොකද්ද මේ අප්‍රේල් වල තියෙන විශේෂත්වය? නැකතක් තියනවද? මොකක් හරි වෙලාවක් බලනවද? එහෙම එකක් නෙමෙයි. අප්‍රේල් වල කරන්න හේතුව ගොඩක් අයට නිවාඩු
තියෙන මාසයක්. ඇත්තටම එක ස්ටුඩන්ට් කෙනෙක් already එයා annual leave අරගෙන මේකට ready වෙලා ඉන්නේ 1 month course එක මාත් එක්ක කරන්න. අලුත් knowledge එකක් add කරගන්න ෆිල්ම් මේකින් ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න එයාට පුළුවන් ඒ ටයිම් එක ෆ්‍රී කරගෙන අප්‍රේල් මාසේ තියාගෙන මේ දේ මේකට ජොයින් වෙන්න. ඉතින් ලංකාවේ ඉන්න ඔයාටයි අපි මේ පණිවිඩය දෙන්නේ. ෆිල්ම් මේකින් වලට කැමති නම් මේ ෆිල්ම් මේකින් වලට අදාළ වෙන මේ කාණ්ඩ වලට අයිති වෙන දේවල් කරන්න ඔයගොල්ලෝ කැමති නම් ස්ක්‍රිප්ට් රයිටින් වේවා, ෆිල්ම් ප්‍රොඩක්ෂන් වේවා, කන්සෙප්ට් ඩෙවලොප්මන්ට් වේවා, එහෙම නැත්නම් මේ ටෙක්නිකල් සයිඩ් එකේ තියෙන මේ ඔඩියෝ ඉන්ජිනියරින් වේවා, මේ සියලුම දේවල් වලට ඔයාලට කැමැත්තක් තියෙනවා නම් ෆවුන්ඩේෂන් එක ගන්න හොඳම විදිහ සහ හොඳම තැන තමයි මේ. ඉතින් මේ පිළිබඳව ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් විනෝද්ව කන්ටැක්ට් කරගන්න. ඒ සියලුම විස්තර ඔහු ඔයාලට ලබා දෙයි. ඒත් එක්කම මට පොඩි වුණාට බොහොම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ෆිල්ම් කෝස් එක කරාම ෆිල්ම් ප්‍රොඩියුසින් වගේ ජොබ් එකකට විතරද කෙනෙක්ට යන්න පුළුවන්? නැත්නම් වෙන මොනවද එයාට ඕපන් වෙන ඒරියාස්? මම මේ උත්තරයක් දෙන්නම් ඒකට. මම මගේ ෆස්ට් ජොබ් එක ෆුල් ටයිම් ෆස්ට් ජොබ් එක ඩිග්‍රී එකෙන් පස්සේ මම ජොයින් වුණා ඩිජිටල් කන්ටෙන්ට් ප්‍රොඩියුසර් ප්ලස් සෝෂල් මීඩියා කෝඩිනේටර්. ඊට පස්සේ මට ඊළඟ ජොබ් එක මට හම්බුනේ සෝෂල් මීඩියා මැනේජර්. දැන් මම වැඩ කරනවා මාකටිංగ్ මැනේජර් ප්ලස් බ්‍රෝඩ්කාස්ට් කැමරා ඔපරේටර් කෙනෙක් විදියට. සහ මම ෆ්‍රීලාන්සින් වැඩ කරනවා මියුසික් වීඩියෝස්, ඩොකියුමන්ටරිස්, ඉන්ටර්වියුස්, කමර්ෂියල්ස් ප්‍රොඩියුස් කරනවා. ඉතින් මම හිතනවා ආපු ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණා. මේ ෆිල්ම් මේකින් ඉන්ඩස්ට්‍රි එකේ ඕනම ෆීල්ඩ් එකකට යන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් මේ කෝස් එක තමයි අපි මතක් කළා වගේ ෆවුන්ඩේෂන් එක. මෙතනින් ඔයාට බිඳුවේ ඉඳලා සියලුම දේ කියලා දෙනවා. ඊට පස්සේ අර කිව්වා වගේ තවත් මම හිතන්නේ බලාපොරොත්තු ඇති නේද? මේ ෆස්ට් ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ තව තවත් කෝසස් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවද විනෝද්? ඔව් අනිවාර්යෙන් අපි බලමු කොහොමද කට්ටිය ජොයින් වෙන්නේ කියලා. එතකොට විනෝද් කොහොමද මේ බුක් එක මේ පොත ලංකාවේ ඉන්න කෙනෙක් පර්චේස් කරන්නේ? දැනට Amazon එකේ පබ්ලිෂ් කරලා තියෙන්නේ. ලෝකේ ඕනම තැනකින් amazon.com through මේක පර්චේස් කරන්න පුළුවන්. කෝස් එකට ජොයින් වෙන කෙනෙක්ට පොත ෆ්‍රී හම්බ වෙනවා. තව ඉස්සරහට අපි බලමු ගොඩක් විට ලංකාවෙත් බුක් ෂොප්ස් වල දකින්න හම්බ වෙයි. සිංහලෙන් උත් එනවාද ඉස්සරහට? ගොඩක් අය රික්වෙස්ට් කරා. මම ඒකට රික්වෙස්ට් කරා. මේ අනිවාර්යෙන් මම මේක මේ ටයිම් ෆ්‍රේම් එකත් එක්ක කරන්න ඕනින්ද ඉක්මනට කරා. ඔව් අනිවාර්යෙන් සිංහලෙන් ඉස්සරහට වර්ෂන් එකක් එයි. හොඳයි සතුටුයි. ඉතින් මේක මං හිතන්නේ ගොඩ දෙනෙක්ගේ ජීවිත වෙනස් කරන පොතක් වේවි. මේ ඔයා කරන්න යන කෝස් එක එහෙම වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද ලංකාවේ මේ සඳහා ලොකු හිස්තැනක් තිබ්බා. තාමත් තියෙනවා ෆිල්ම් මේකින් ස්කූල් එකක්, ෆිල්ම් මේකින් කෝස් එකක්, ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඒ ටෙක්නික්ස් වලට යන්න, ඒ ලෙවල් එකට යන්න ලොකු ස්ටෑන්ඩඩ් එකක් තිබුණේ නැහැ. ඉතින් මේක ඔයාගේ ලොකු පියවරක් එක්ක හොඳ ආරම්භයක් වේවි කියලා හිතනවා ලංකාවේ ඉදිරියේදී බිහිවෙන ඉන්න ෆිල්ම් මේකර්ස්ලාට. ඉතින් ඇත්තටම thank you සහ පින්. මම අර කිව්වා වගේ ඔයා selfish වුණාට අපි හරි කැමතියි. මේ selfishness එක හැමදාම තියාගන්න. එතකොට අපිට පුළුවන් ලංකාවේ තව හොඳ දක්ෂය ටිකක් අපිට ඉස්සරහට බිහි කරගන්න. ඉතින් thank you very much. ඔයාලට good luck කියලා wish කරනවා විනෝද්. තවත් මේ දේවල් කරගෙන යන්න. එහෙමනම් fundamentals of film making මේ book එක දැන් ඔයාගේ, මේ පොත දැන් ඔයාගේ. කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා කවදා හරි ඔයාගේ ජීවිතේ වෙනස් වුණොත් මේ ඉන්ටර්විව් එක නිසා මාවත් හමුනොත් මටත් අනිවාර්යෙන් කියන්න. එහෙමනම් good luck විනෝද්. Thank you sir. ජය වේවා. Thank you. ජය වේවා.